හායි කොහොමද? ඉතින් අද මම අරගෙන ආවේ Skype එකට එන ප්‍රශ්න සහ පිළිතුරු ගැන කතා කරන වීඩියෝ මාලාවේ 3 වෙනි කොටස අරගෙන. අද මම කතා කරන්නේ Skype එකේදී එන අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්න අතර මෙන්න මේ ටික තියෙනවා කියලා නම් කරන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක්. මම අද ප්‍රශ්න කිහිපයක් කියවුවට ප්‍රශ්න 15ක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි වැඩි කතා නැතුව වැඩි විස්තර නැතුව වීඩියෝ එකට යන්න. ඔයාගෙන් මෙන්න මේ ප්‍රශ්න අනිවාර්යෙන්ම අහනවා කියලා මම කිව්වේ. මේ ප්‍රශ්න වලින් ඔයාගේ දැනුම 80%ක් විතර Skype වීඩියෝ එක බලන කෙනාට තේරෙනවා ඔයා යම්කිසි දැනුම් මට්ටමක ඉන්නවා කියලා. ඒ නිසා මේ ප්‍රශ්න අනිවාර්යෙන්ම අහනවා කියලා කියන්න පුළුවන්. මේ ප්‍රශ්න වලින් අදුම 5ක් හෝ 6ක් අනිවාර්යෙන්ම එනවා. ඒ නිසා තමයි මේ ටික මම වැදගත් වෙනවා කියලා කිව්වේ. අපි එහෙනම් දැන් බලමු මොනවද මේ ප්‍රශ්නේ කියලා. What are the main diseases in Israel? ඊශ්‍රායලයේ බහුලව පවතින රෝගී තත්ත්වයන් මොනවද? අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත දේවල් අනුව එහි රෝගීන්ට ඩිමෙන්ෂියා තත්ත්ව, ඇල්සයිමර් තත්ත්ව, පාකින්සන්, ඔටිසම් and diabetes තත්ත්ව තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට අපි යන්නේ මේ වගේ රෝගීන් බලා ගන්න. එතකොට ඔයාලට කියන්න පුළුවන් some of the main diseases are Parkinson, Alzheimer, dementia, autism and diabetes කියලා. Why do you want to be a caregiver? ඇයි ඔයා caregiver කෙනෙක් වෙන්න ඕන කියලා හිතන්නේ? එතකොට මේ ප්‍රශ්නෙට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න. It is a great meritorious deed. Actually, it's my passion in helping the elderly, sick and disabled person or specially needy children. Have you followed a caregiver course? ඔයා සත්සේක පාඨමාලාවක් කරලා තියෙනවා. ඒකට අපි ඒක කරලා තියෙන නිසා yes, I have done it. ඔව් මේක කරලා තියෙනවා. ඒ වගේම ඔයාගෙන් අහන්න පුළුවන් what could you study from that caregiving course කියලා. ඒ කියන්නේ ඔයා මොනවද ඒ කෝස් එක කරන කාලයේදී ඉගෙන ගත්තේ? ඒකෙන් ඔයාට මෙන්න මේ විදිහේ උත්තරයක් දෙන්න පුළුවන්. I could study about housekeeping, bed bathing, medicine, feeding, food preparing, room arrangement, patient transportation. අපේ caregiver කරන කාලයේදී නිවස පිරිසිදු කිරීම, ආහාර සැදීම, පිහිට දෙන විදිහ, ඒ වගේ දේවල් ඉගෙන ගත්තා කියලා මෙන්න මෙහෙම කියන්න පුළුවන්. What are the skills a caregiver should have? caregiver කෙනෙක්ට අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ මොනවද? කියලා අහුවොත් එයාට මෙන්න මේ විදිහට පිළිවෙලට උත්තර දෙන්න පුළුවන්. Patient, adaptability, compassion, empathy, communication, problem solving, decision making, assistance, keeping privacy, accountability and documentation. පිට සහකම්බනිය, ඉවසීම, අනුගත වීම, සංනිවේදනය, තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්න විසඳීම වගේ දේවල් මෙන්න මේ ප්‍රශ්නට උත්තර විදිහට දෙන්න පුළුවන්. What type of accommodation would you prefer? එතකොට මේ අහන්නේ ඔයාට හම්බ වෙන නවතන කොයි වගේ එකක් වෙනවදද ඔයා කැමති. එතකොට ඔයාලට කියන්න පුළුවන් රෝගියාගේ කාමරය බෙදා ගන්නක් කැමති. නමුත් හැකියාවක් තියෙනවා නම් පෞද්ගලික කාමරයක් ලැබෙනවට මම කැමති. ඒක අපි වෙන මේ විදිහට කියමු. I like to share client's room, but if possible, I like to have separate room. What is an emergency? Emergency is unexpected situation like earthquake, flood, cyclone or heart attack. එතකොට ඊශ්‍රායලයේ කියන්නේ යුද්ධමය වාතාවරණයක් තියෙන රටක්. එතකොට යුද්ධය වුණත් මේ අවස්ථාවේදී emergency එකක් විදිහට අපිට කියන්න පුළුවන්. What is first aid? The first aid is treating the patient before seeing the doctor. ප්‍රථමාධාරය යනු කුමක්ද? ප්‍රථමාධාරය යනු වෛද්‍යවරයා පරීක්ෂා කිරීමට පෙර ලබා දෙන ප්‍රතිකාර වලට. What would you do if your parents, children facing in trouble? ඔයාගේ දෙමව්පියන් හෝ දරුවන් කරදරයකට මුහුණ පෑවොත් ඔයා මොකද කරන්න කියලා අහන්න. මේක අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. මේක හැමෝගෙම මොකද අහනවා. මොකද බැඳලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දරුවෝ ගැන අහනවා. ඒ ප්‍රශ්නත් එක්ක මේ ප්‍රශ්න අහන්න පුළුවන්. බැඳලා නැති කෙනෙක් නම් දෙමව්පියන්ට මොකක්ද කරදරයක් වුණ වෙලාවක මොකද කරන්න කියන එක කොහොමත් අහනවා. එතකොට මේ වෙලාවට මෙන්න මේ වගේ උත්තරයක් ඔයා දෙන්න ඕන. පොසිටිව් උත්තරයක් වෙන්නත් ඕන.
මෙන්න මේ විදිහට කියන්න පුළුවන් නම් ඇත්තටම ඒක වටිනවා. In fact, there is nothing to worry. කරදර වෙන දෙයක් නැහැ. As my sibling, husband or wife will look after them. මගේ සහෝදරයා, මගේ ස්වාමි පුරුෂයා, බිරිඳ මේ වගේ දේවල් වලදී ඒක මැනේජ් කරයි කියලා මට විශ්වාසයි කියලා තමයි මේ කියන්නේ. Will you come back to Sri Lanka if your children, husband or wife, parents face any trouble? ඒකට කෙටි උත්තරයක් විදිහට no, never කියලා දෙන්න පුළුවන්. නැහැ කවදාවත්ම නැහැ. Because my sibling, children, husband or wife, they can manage any trouble. කියලා උත්තරේ දුන්නම නැහැ. ඒක එහෙම ප්‍රශ්නයක් වුණාට එන්නේ නැහැ. මොකද ඒ දේවල් මැනේජ් කරගන්න, ඒ දේවල් හරියාකාරව මැනේජ් කරගන්න මගේ සහෝදරයන්, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ මට සහාය දෙනවා. ඒ හින්දා මම ලංකාවට හදිසි අවශ්‍යතාවයකදී එන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි කියලා තමයි මේ කියන්නේ. What type of foods you can prepare? ඔයාට මොන වගේ කෑමද හදන්න පුළුවන් කියලා අහුවොත් මෙන්න මෙහෙම කියන්න. I can prepare any type of food by following recipes. recipe එකක් බලාගෙන මට ඕනම කෑමක් හදන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. How long are you going to work in Israel? ඒ කියන්නේ ඔයා කොච්චර කාලයක් වැඩ කරන්න බලාගෙනද ඊශ්‍රායලයට යන්නේ? එතකොට ඒක කියන්න පුළුවන් අපි ඇග්‍රීමන්ට් එකකට යන්න. එතකොට ඊශ්‍රායලයට ඒ ඇග්‍රීමන්ට් එක අනුව ඒ කාලයට වැඩ කරන්න යන්නේ කියන එකට අපිට කියන්න පුළුවන් as per my agreement කියලා. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකට අනුව. සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න විදිහට general question කොටසෙන් මෙන්න මේ වගේ දේවල් අහන්න පුළුවන්. What is caregiving? Caregiving is helping people who need care for their daily activities. Caregiver කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන් අවශ්‍යතා තමන්ගේ දේවල් කරගන්න බැරි පුද්ගලයන්ට එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා සහාය ලබා දීම තමයි caregiving කියලා කියන්නේ. Who is a caregiver? Caregiver කියන්නේ කවුද? ඒකට අපි උත්තරේ මෙන්න මේ විදිහට දෙමු. A caregiver is a person who look after an elderly, sick, disabled person or child in their daily activity due to medical advice. වෛද්‍ය වාර්තාවලට අනුව පුද්ගලයෙක්ට හෝ දරුවෙක්ට විශේෂ එදිනෙදා කටයුතු සඳහා සහාය ලබා දීමට සඳහා කැපවී සිටින පුද්ගලයා තමයි caregiver කෙනෙක් කියලා කියන්නේ. Who is a care receiver? අපෙන් care එක ගන්නෙ කවුද? A care receiver is person who needed care for daily activities due to medical advice. වෛද්‍ය උපදෙස් අනුව සැලකිල්ලක් ලැබිය යුතු පුද්ගලයා තමයි care receiver කියලා හඳුන්වන්නේ. What are the qualities of caregiver? caregiver කෙනෙක්ගේ ගුණාංග මොනවද? Adaptive, අනුගත වීමේ හැකියාව ඇති. Loyal, පක්ෂපාතී. Patient, ඉවසීම. Empathetic, අනුකම්පා සහගත බව. Flexibility, නම්‍යශීලී බව. Trustworthy, විශ්වාසදායී බව. Generosity, ත්‍යාගශීලී බව. Kindness, කරුණාවන්ත බව. Bearable, දරාගත හැකි බව. caregiver කෙනෙක්ගේ ගතිගුණවලට, ගුණාංගවලට මෙන්න මේ ටික තමයි අයක් වෙන්නේ. මෙන්න මේ ටික තියෙන කෙනෙක්ට තමයි ඇත්තම caregiver කෙනෙක් වෙන්න පුළුවන්. What is the main purpose of caregiver? caregiver කෙනෙක්ගේ මූලික අරමුණ මොකක්ද කියලා අහුවොත් මෙන්න මේ විදිහට උත්තර දෙන්න. The responsibility of looking after someone who is unable to care for himself or herself fully due to illness. අසනීප තත්ත්වයකදී තමා බලාගත නොහැකි පුද්ගලයෙකුට උදව් උපකාරී කිරීම තමයි caregiver කෙනෙක්ගේ මූලික අරමුණ වෙන්නේ. What are the roles of caregiver? caregiver කෙනෙක්ගේ කාර්යභාරය මොනවද? Companionship. ඉස්සෙල්ලාම අපිට හම් වෙන patient එක්ක මිත්‍රශීලී වෙන්න ඕන. එතකොට තමයි අපිට ඉස්සරහ දේවල් කරගෙන යාමට පහසුවක් සැලසෙන්නේ. එයා එක්ක මිත්‍රශීලී නොවී අපිට වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ගොඩක් අමාරු වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මිත්‍රශීලී බව තමයි ඉස්සෙල්ලාම නම් කරන්න පුළුවන්. Emotional support. එතකොට care receiver කෙනෙක් කියන්නේ අපේ patient care receiver කියලා හැඳින්වුවොත් එහෙම එයාට emotionally එයා ලෙඩ වෙලා හිටියත් අපිට එයාව positive vibe එකකට ගන්න පුළුවන් නම් ඒක තමයි caregiver කෙනෙක් විදිහට වෙන්න ඕන. එතකොට ඔයාට පුළුවන් එයා ඇවිදින්න නැති කෙනෙක් වෙන්න පුළුවන්, ඇඳට වෙලා ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් එයාට positive දේවල් කියලා දීලා positive විදිහට මානසික තත්ත්වය හදලා එයාව සුව වෙයි කියන ප්‍රාර්ථනාව දීලා බලාපොරොත්තුවක් දීලා එයාව හොඳින් බලාගෙන සතුටින් තියලා එයාගේ මානසික නිදහස එයාට දීලා සතුටෙන් තියන්න.
හැඟීම් බර අවස්ථාවලදී එයාලගෙන්ම ඔයා ඉන්නවා කියන එක වගේ සහාය දෙන එක තමයි ඉමෝෂනල් සපෝට් එකත් රෝල් එකක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. ට්‍රාන්ස්පෝර්ටේෂන් වලටත් අපිට සහාය වෙන්න වෙනවා. හවුස් කීපින් දේවල් අපිට කොහොමත් කරන්න වෙනවා. ඔයයි පේෂන්ට්යි විතරක් නම් ගෙදර ඉන්නේ සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ ගෙදරදී ඔයා කරන දේවල්ම පේෂන්ට් එක්කත් ඒ ගෙදරදී කරන්න වෙනවා. අතු ගන්න දේවල්, අස් කරන දේවල්, සුද්ධ කරන දේවල්, එතකොට පේෂන්ට්ගේ රෙදි සෝදන ඒවා, කෑම හදන ඒවා, ඒ දේවල් ඔයාටයි පේෂන්ට්ටයි දේවල් කරගන්න වෙනවා. හෙල්ත් මොනිටරින් වලට අපි කොහොමවත් අපේ පේෂන්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අවබෝධයකින් කරගෙන යන්න ඕනේ. ඒකෙන් පුර අවස්ථා යාව ක්ලිනික් එක්කන් යන්න තියෙනවා නම් මේ දේවල් අපි මේ දේවල් හරියට මතක තියාගෙන කරන්න ඕන. එතකොට හෙල්ත් මොනිටරින් කියන එකත් රෝල් එකක් විදිහට නම් කරන්න පුළුවන්. මැනේජින් ඇන්ඩ් මෙඩිකල් සපෝට්. වෛද්‍ය හමුවෙන් කළමනාකරණය කරගන්නත් ඔයාලට සිද්ධ වෙනවා. shopping. එතකොට patient එක්ක shopping යන්න වුණොත් ඔයාට අනිවාර්යෙන්ම patient එක්ක යන්න වෙනවා. bathing and dressing. නෑවීම සහ ඇඳවීම අපිට කොහොමත් කරන්න වෙනවා. එතකොට PWD patient කෙනෙක් නම් ඒ කියන්නේ patient with disable කියලා patient කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිට එයාට නාන්න රෙදි අඳින්න උදව් කරන්න වෙනවා. personal care and pet care. එතකොට ගෙදර සුරතලෙක් ඉන්නවා නම් ඔයාට යාවත් බලා ගන්න වෙනවා. financial accountability. එතකොට ඔයාගේ වියදමට දුව හෝ පුතා සල්ලි දීලා තියනවා නම් ගෙදර දේවල් මැනේජ් කරගන්න ඒ වගේ දේවල් ඔයා හරියටම ගානට ඒ දේවල් ගෙනල්ලා බිල් පත් එකතු කරලා ඒ දේවල් සල්ලි හරියට මැනේජ් කරලා වාර්තා ඉදිරිපත් කරන්න උනත් සූදානම් වෙලා ඉන්න ඕන. How do you look after a heavy person? ගොඩක් බර patient කෙනෙක් නම් එයාව බලාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේදී ඔයාට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා ඒ වෙලාවට මතක් කරගන්න කියාගේ කෝස් එක කරන කාලේ අපිට heavy person කෙනෙක් උස්සන්න ඒ කියන්නේ ඇඳෙන් අරගෙන වීල් චෙයාර් එකට තියන්න වීල් චෙයාර් එකෙන් ඇඳට තියන්න අපිට ඒ වගේ අවස්ථාවල උදව් වුණා hoist machine එක. අන්න ඒ උත්තරේ තමයි මේ වෙලාවේදී මතක් කරලා මෙන්න මේ විදිහට කියන්න ඕනේ. In fact, I am strong enough to control him. ඇත්තෙන්ම මම ඔහුව පාලනය කිරීමට තරම් ශක්තිමත් කියලා මම දන්නවා. සහ I can use modern instrument such as hoist machine. hoist machine එක වගේ නව උපාංග උපයෝගී කරගෙන මට ඒ දේවල් මැනේජ් කරගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. Don't you mind if your client smoke? ඔබගේ රෝගියා දුම් බීම ඔබට ප්‍රශ්නයක්ද? No, it's not a problem for me. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සහ ඔයාලට කියන්න පුළුවන් I will try my best to prevent him smoking. ඔබ දුම් බීමෙන් වළක්වා ගැනීම සඳහා මම උත්සාහ ගන්නවා. I will take the advice from the doctor and inform the guardian. මම වෛද්‍යවරයාගේ උපදෙස් අරගෙන ඒ සම්බන්ධව guardian භාරකාමියාව දැනුවත් කරනවා කියලා කියන්නත් පුළුවන්. What would you do if your client is very aggressive? ඔබගේ patient ඉතාම කලහකාරී විදිහට හැසිරුණොත් ඔයා මොකද්ද කරන්නේ? I responded very calmly and patiently. මම ඉතාම ඉවසීමෙන් සහ ඉතා කරුණාවන්තව ඔහුට කතා කරනවා. I am not going to irritate with him. මම ඔහු සමග එකට එක කතා කරන්න යන්නේ නැහැ. What would you do if your client refuses to take medicine? ඔයාගේ patient බෙහෙත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරොත් ඔයා මොකද්ද කරන්නේ? I kindly explain him to the importance of taking medicine. මම බෙහෙත් ඖෂධ ලබා ගැනීමේ වැදගත්කම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. If your clients fall from the bed, what could you do? ඔබේ patient ඇඳෙන් වැටුණොත් ඔයා මොකක්ද ඊළඟට කරන්නේ? I will never let it happen. මම ඒක කවදාවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. I will check his situation. මම ඔහුගේ තත්ත්වය පරීක්ෂා කරනවා. If serious, I will give him first aid. What should be done if the salary is not paid? ඔබගේ වැටුප නිසි පරිදි ඔබට ගෙවුවේ නැත්නම් ඔයා මොකද්ද කරන්නේ? I ask the reason and contact my agent in Israel. ඊශ්‍රායලයේ ඔබට ඉන්න නියෝජිතයාව ඔබ දැනුවත් කරන සහ ඒකට හේතු විමසනවා කියලා තමයි කියන්න ඕනේ. What should be done if the salary is not paid? Can your employer guardian hold your passport? ඔයාගේ passport එක ඔයාගේ භාරකරුවාට හෝ නියෝජිතයාට ළඟ තබා ගත හැකිද? බැහැ. ඒක නීතියෙන් තහනම්. No, they can't hold my passport කියලා උත්තර දෙන්න පුළුවන් ඒකට. Your employee dies. Will you go back to Sri Lanka? ඔබේ
රෝගියා මැරුණොත් ඔබ ලංකාවට යනවද කියලා තමයි මේ අහන්නේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් no I won't come back to Sri Lanka. නැහැ මම ලංකාවට එන්නේ නැහැ. You get a job with better salary. Will you change your job? No I will not change my job. නැහැ මම මගේ රැකියාව මාරු කරන්නේ නැහැ. ඉතා හොඳ සැලරියක් එක්ක ඔයාට වෙනත් ජොබ් එකක් හම්බුනොත් ඔයා ඒ ජොබ් එක මාරු කරනවද කියලා තමයි මේ අහන්නේ. එතකොට ඔයාට නැහැ මම ඒක මාරු කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. No I will not change my job. Will you leave your patient alone? ඔයා ඔයාගේ රෝගියාව තනියෙන් කියලා යනවද? No I will not. මම එහෙම කරන්නේ නැහැ. If you see robberies, thieves in near the house, what will you do? ඔයා සොරකමක් හෝ මංකොල්ල කෑමක් ළඟ නිවසක දැක්කොත් මොකක්ද කරන්නේ කියලා ඇහුවොත් ඔයා කියන්න I will call the police 100 immediately. මම ඉක්මනින්ම 102 අමතලා පොලිසිය දැනුවත් කරනවා. Skype එකට එන ප්‍රශ්න හා පිළිතුරු කොටසේ අවසාන වීඩියෝ එක විදිහට තුන්වෙනි කොටස තමයි අද මම ගෙනාවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් මගේ කලින් වීඩියෝ වගේම ඔයාලට පුංචි හරි වැදගත්කමක් එක්ක ජීවිතේට දෙයක් එකතු කරයි කියලා. ඉතින් මේ එකතු කරගත්ත දේවල් එක්ක මම හිතනවා ඔයාලා Skype එක හරියටම කරලා ඊශ්‍රායලයට එන්න ඇග්‍රීමන්ට් එකක් එන විදිහට සාර්ථකව Skype එක ගොඩනගාගෙන ඉන්නේ කියලා. එතකොට ඔයාලට මෙතනින් එහාට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් Caregiver Journey with Surandi page එකට මට මැසේජ් එකක් දාන්න. මොන දෙයක් හරි මොනවා හරි ඔයාලට දැනගන්න ඕනි ඕනෑම දෙයක් උත්තර දෙන්න මම ලෑස්ති. මට වෙලාව තියෙන විදිහට මම ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා ඒක subscribe කරලා තිබුණා ඒ හැමෝටමත් ස්තුතියි. ඉතින් ඔයාලට තිබුණ ප්‍රශ්නත් සමහර අය දාලා තිබුණා. ඒකට ගොඩාක් ස්තුතියි. මොකද මම කැමති ඒ වගේ ඔයාලගේ ජීවිතේට මොන හරි දෙයක් එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන් තැනට මාව විශ්වාස කරනවට. ඉතින් ඒ දේවල් වලට සල්තිවන්ත වෙන අතර යාළුවන්ට එතකොට මේ දේවල් ගැන උනන්දුවක් දක්වන අයට වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. මගේ Facebook page එකේ තියෙනවා Caregiver Journey with Surandi. එතකොට මම description box එකේ දාන්නම් මගේ page එකේ link එක. එතකොට ඒ වයින් මාව contact කරගන්න පුළුවන්. ඒ දේවල් මතක් කරන ගමන් මම හිතනවා ඔයාලා හැමදාමත් සතුටින් හිනා වෙලා ඉඳී කියලා. ඊශ්‍රායල් සීනේට මග බලාගෙන ඉන්නවල හැමෝටම හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්.